හෙලෝ කෝඩර්ස් අද අපි බලන්න යන්නේ ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් කොහොමද අයින් කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් කොහොමද රීප්ලේස් කරන්නේ ඒ වගේ එකක්. එතකොට මුලින් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒකේ සර්ච් කරන්න remove bg කියලා. ඊට පස්සේ enter එක දෙන්න. ඊට පස්සේ මුලින්ම වෙබ්සයිට් එකක් එනවා remove background from image for free කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට මෙතනට අප්ලෝඩ් ඉමේජ් එක ක්ලික් කරලා ඔයාලට ඉමේජ් එක සිලෙක්ට් කරන්නත් පුළුවන් නැත්නම් ඉමේජ් එක ඩ්‍රැග් ඩ්‍රොප් කරන්නත් පුළුවන්. මම මෙතනට මගේ ලෝගෝ එක ඩ්‍රැග් ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ අපි ඩ්‍රැග් ඩ්‍රොප් කරාට පස්සේ ඒ ඉමේජ් එක ප්‍රොසෙස් වෙලා බෑග්ග්‍රවුන්ඩ් එක ඔටෝ අයින් වෙනවා ඉමේජ් එකේ. දැක්කද බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වුණා. ඒත් ඉමේජස් ටික ටෙක්ස්ට් ටිකයි හැමම තියෙනවා. දැන් අපිට මේකට වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න ඕන නම් මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. මෙතන මැජික් කියන එක යටතේ බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා. එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඒක නැතුව මෙතන අපිට ෆොටෝස් වලට ගියාම අපිට ෆොටෝ එකක් දාගන්නත් පුළුවන් ඕන බෑග්ග්‍රවුන්ඩ් එකට. ඊට පස්සේ කලර් එකකට ගියාම අපිට කලර් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්නත් පුළුවන්. ආයේ මෙතන effects කියලා එකකුත් තියෙනවා. ඒකට ගියාම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න පුළුවන්. ආය ඔයාලට ෂැඩෝ ඇඩ් කරගන්න පුළුවන් ඔයාලගේ එලිමන්ට්ස් වලට ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒක නැතුව ඇඩ්ජස්ට් වලට ගිහිල්ලා ඔයාට කලර් දාගන්න පුළුවන්, ලයිට් ද ක්‍රොප් කරගන්න පුළුවන්, ටෙක්ස්ට් ඇඩ් කරන්න පුළුවන්, එලිමන්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. ඒව එහෙම කරන්න පුළුවන්. ඒතකොට දැන් ඔයාලා ටෙක්ස්ට් ඇඩ් කරන්න ඕන නම් මේක ක්ලික් කරන්න. එතකොට මේ ඉමේජ් එක Canva කියන වෙබ්සයිට් එකකින් ඕපන් වෙනවා. ඒකෙදී ඔයාට ඒ ඇඩ්ජස්ට්මන්ට් ටික කරගන්න පුළුවන්. මම මේ වෙබ්සයිට් එක වැඩිපුරම යූස් කරන්නේ එක්කෝ ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් අයින් කරන්න. එහෙම නැත්නම් ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙන එකක් චේන්ජ් කරගන්න තමයි මම යූස් කරන්නේ. ඔයාලත් මේ වෙබ්සයිට් එක යූස් කරලා බලන්න. ඔයාලට මේ වෙබ්සයිට් එක යූස්ෆුල් වුණා නම් මේ කට්ටියට ෂෙයා කරන්න, ලයික් කරන්න. ආය මොන හරි ප්‍රශ්නයක් තිබ්බනම් කමෙන්ට් එකේ දාගෙන යන්න. මේ ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. Thank you.